හායි ඉතින් එන්න අපි අද ඉංකි ලිස්ට් එකේ අපේ කස්ටමර් කෙනෙක් විටමින් C එකට දුන්න ෆීඩ්බැක් එකක් බලන ගමන්ම අපි ඕඩර් එකක් පැක් කරමු. ඉතින් ඔයත් අලුතෙන් විටමින් C පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් හරි. එහෙම නැත්නම් ගොඩක් සෙන්සිටිව් ස්කින් එකක් තියෙන කෙනෙක් නම් විටමින් C පාවිච්චි කරන්න ආසාවෙන් ඉන්නවා නම් අන්න ඒ වගේ එක්කෙනෙක්ට පාවිච්චි කරන්න හොඳ විටමින් C එකක් තමයි මේ ඉංකි ලිස්ට් එකේ විටමින් C 15% and EGF කියන සීරම් එක. ඉතින් විටමින් C එකට අමතරව මේකේ 1% එපිටෙන්සිව් කියන ඉන්ග්‍රීඩියන්ට් එකක් අඩංගු වෙලා තියෙන එක plant based peptide එකක්. ඉතින් ඔයාගේ ස්කින් එකේ ඉලාස්ටිසිටි එක බූස්ට් කරනවා. ඔන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි මගේ මැසේජ් කරලා අහලා තියෙනවා. හැම එල්ලා වැටෙන සිටුේෂන් එකක් තියෙනවා. ෆයින් ලයින්ස් වගේ ඒ වගේ දේවල් තියෙනවා නම් අන්න ඒකට පාවිච්චි කරන්න පුළුවන් ස්කින් එක ෆර්ම් කරන්න උදව් වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ ස්කින් එකේ මාක්ස් තියෙනවා නම් හයිපර් පිග්මන්ටේෂන් ඒවට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේකේ විටමින් C අන්තර්ගත වෙලා තියෙන නිසා. ඒ වගේම ස්කින් ටෙක්ස්චර් එක ස්මූත් කරන්න වගේම අර මං කලින් කිව්වා වගේ early signs of aging වලටත් උදව් වෙනවා. ඉතින් ඔයත් හැමදාම හැම තැනම දකින products විතර නම් පාවිච්චි කරලා තියෙන්නේ. This is worth the try. You have to go and research a bit and try. ඉතින් පොඩ්ඩක් හොයලා බලන්න. සමහර වෙලාවට අපි හැමතිස්සෙම දකින products වලට හැමෝම use කරන products වලට යනවා. මීට වඩා හොඳ ingredients මේ market එකේ තියෙනවා. ඉතින් මම suggest කරනවා ඔයගලන්ට පොඩ්ඩක් හොයලා බලන්න ඒ ගැනත්. ඒ වගේම තමයි මේ product එක ගැනත් හොයලා බලලා ඔයගලන්ට interest එකක් තියෙනවා නම් මේ ගැන තව වැඩි විස්තර ඕන නම් දන්නවනේ කරන්න ඕන එක ඔය bio එකේ තියෙන number එකට message එකක් දාන්න. එහෙම නැත්නම් මෙතනින් comment එකක් දාන්න.